Hi guys, welcome back to Lumala. ඉතින් මේ තමයි ලංකාවේ number 1 bicycle manufacturing company. ඉතින් අන්න අද අපි ගෙනල්ලා තියෙනවා ඔයාලා හැමෝම අහපු, ඔයාලා හැමෝම විස්තර හොයපු. ඉතින් මේ තමයි Lumala Mammoth electric bicycle එක. රයිඩ් ඉතින් මේ බයිසිකල් එක දැක්කම ඔයාලා හැමෝටම ගොඩක් ප්‍රශ්න ඔයාලට එනවා ඇති. ඉතින් ඔයාලට තියෙන හැම ප්‍රශ්නෙටම උත්තර මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න එහෙනම් අපි යමු බයිසිකල් එකේ ෆීචර්ස් ගැන කතා කරන්න. ඉතින් මුලින්ම ගත්තාම ඉස්සරහා මේ වගේ ලොකු බැලුන් සයිස් එකකින් තියෙන ටයර්ස් තමයි තියෙන්නේ. දැන් අපි කතා කරමු මේකේ තියෙන බ්‍රේක් සිස්ටම් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන ඩිස්ක් බ්‍රේක් සිස්ටම් එක හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් එකක්. ඉතින් හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් එකේදී බ්‍රේක් එක ගොඩක් ස්මූත් එකට බ්‍රේක් එක වදිනවා. ඊට පස්සේ අපි යමු බයිසිකල් එකේ හැන්ඩල් එකට. බයිසිකල් හැන්ඩල් බායික් ගත්තොත් මේ විදියට ඔයාලා බලා ගන්න පුළුවන්. බ්‍රේක් හැන්ඩල් එක තියෙනවා. ඊට පස්සේ මෙතන ස්විච් දෙකක් තියෙනවා. ඉතින් මේ ස්විච් දෙකේ තියෙන්නේ ලයිට් එක වගේම හෝන් එක. ඒ වගේම මෙතන තියෙනවා ඩිජිටල් ඩිස්ප්ලේ එක. ඊට පස්සේ අපි දකුණු පැත්තට ගියොත් මේ විදියට බලා ගන්න පුළුවන්. ඔයාලට ගියර් ෂිෆ්ට් එක වගේම throttle එක, ඒ වගේම අනිත් පැත්තේ බ්‍රේක් හැන්ඩල් එක තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් සයිඩ් මිරර්ස් දෙකක් තියෙනවා. ඊට පස්සේ ආවම ෆ්‍රේම් එක ගත්තම මේ විදියට තමයි ලස්සනට ස්ටිකර්ස් කරලා තියෙන ෆ්‍රේම් එකක්. ඉතින් මෙතන යට තියෙනවා බැටරි එක වගේම බැටරි එකට යටින් යටම තියෙනවා කන්ට්‍රෝලර් එක. ඊට පස්සේ මේ විදියට ලගේජ් එකක් තියෙනවා. ඉතින් මේ ලගේජ් එකට ඔයාලට මොනවා හරි ඔයාලට සීට් එකක් හරි ඔයාලට මොකක් හරි පෙට්ටියක් මොනවා හරි කූඩයක් උනත් ඔයාලට මේකට ෆික්ස් කරගන්න පුළුවන්. ඉතින් පිටිපස්සේ රෝදේ ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහාගෙන් බැලුන් සයිස් ලොකු රෝදයක් තමයි තියෙන්නේ. ඉතින් පිටිපස්සේ රෝදෙත් ඩිස්ක් බ්‍රේක් එක හයිඩ්‍රොලික් බ්‍රේක් සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේකේ ගියර්ස් 7ක් තියෙනවා. රයිට් ඉතින් දැන් අපි කතා කරමු මේකේ ඉලෙක්ට්‍රික් පාර්ට් එක ගැන. අපි බයිසිකල් එකට නැග්ගට පස්සේ අපේ වම් අත පැත්තේ තියෙනවා ඉලෙක්ට්‍රික් ඩිස්ප්ලේ එක. ඉතින් මේ ඩිස්ප්ලේ එක ඔන් කරන්න කලින් ඔයාලට මෙතන බැටරි එකේ කී එක තියෙනවා. කී එකේ අපි සයින් කරලා තියෙනවා on off කියලා. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ මේ කී එක ඔන් කරගන්න ඕනේ. බැටරි එක ඔන් කරාට පස්සේ තමයි අපි ඉලෙක්ට්‍රික් ඩිස්ප්ලේ එකට වගේම බයිසිකල් එකට ඉලෙක්ට්‍රිසිටි එක සප්ලයි වෙන්නේ. ඊට පස්සේ ඔයා යන්න ඕනේ ඉලෙක්ට්‍රික් ඩිස්ප්ලේ එකට. ඉලෙක්ට්‍රික් ඩිස්ප්ලේ එක පාරක් කෙවුවම ඩිස්ප්ලේ එක ඔන් වෙනවා. ඉතින් මේ ඩිස්ප්ලේ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට කී දෙකක් තියෙනවා. උඩට වගේම යටට. ඉතින් මේ උඩට යටට තියෙන කී වලින් කරන්නේ ස්පීඩ් එක වැඩි කර අඩු වැඩි කරන එක. ඉතින් ඔයාලට මේ ස්පීඩ් එක 1 2 3 4 5 කියලා ස්පීඩ් ලෙවල්ස් පහක් මේ ඉලෙක්ට්‍රික් බයිසිකල් එකේ තියෙනවා. ඊට පස්සේ ගත්තම ඔයාලට කැමති ස්පීඩ් එකකට දාගෙන ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතන ඩිස්ප්ලේ කරන්නේ ඉතින් ඔයා රයිඩ් කරන ස්පීඩ් එක. ඒ වගේම මෙතන ඔයාලට සම්පූර්ණ කිලෝමීටර්ස් ගණනත් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා රයිඩ් කරලා තියෙන. රයිට්. ඉතින් මේ බයිසිකල් එකේ මුලින්ම කරන්න ඕනේ මුලින්ම ඔයා බැටරි එක දැම්මට පස්සේ ඩිස්ප්ලේ එක ඔන් කරලා මේ තියෙන throttle එක පල්ලෙහාට දැම්මට පස්සේ ඔයාලට ඔන්න පිටිපස්සේ රෝදේ කැරගෙන ගන්නවා. ඉතින් ඔයාලට මේ ටික කරාට පස්සේ ඔයාලට කෙලින්ම බයිසිකල් එක රයිඩ් කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද ඉලෙක්ට්‍රික් පාර්ට් එක හොඳට වැඩ කරන්නේ කියලා. ඉතින් මේ බයිසිකල් එකේ ෆුල් charge කරපු බැටරි එකෙන් කිලෝමීටර් 100කට වැඩි ප්‍රමාණයක් රයිඩ් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන පියවරයන් අනුගමනය කරනවා නම් ඔයාලට කිලෝමීටර් 100කටත් වැඩිය රයිඩ් කරන්න පුළුවන්. අපි රෙකමන්ඩ් කරන්නේ මේකේ ස්පීඩ් ලෙවල් එක 2ට හරි 3ට හරි දාලා ඔයා සම්පූර්ණයෙන්ම මේකේ ඉලෙක්ට්‍රික් පවර් එකෙන් නෙමෙයි. ඔයා සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රික් පවර් එක නැතුව ඔයා පෙඩල් කරන ගමන් පෙඩල් ඇසිස්ට් එක. පෙඩල් ඇසිස්ට් කියන්නේ ඔයා බයිසිකල් එක කකුල් දෙකෙන් පදින ගමන් throttle එක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් පාර්ට් එකත් යූස් කරා නම් ඔයාට කිලෝමීටර් වැඩි ප්‍රමාණයක් 100කටත් වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම රයිඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයා සම්පූර්ණයෙන්ම මේක ඉලෙක්ට්‍රික් පවර් එකකින්ම විතරක් ගියොත් ඒ කියන්නේ බයිසිකල් එක පදින්න නැතුව ගියොත් ඉතින් අපි හැමෝටම තේරෙනවා ඒක බැටරි එකකින් තමයි සම්පූර්ණයෙන්ම දුවන්නේ. එතකොට බැටරි එක ඉක්මනට බහිනවා. නමුත් ඔය අර විදියට කරා නම් කිලෝමීටර් 100කටත් වැඩි දුරක් රයිඩ් කරන්න පුළුවන්. ඉතින් බැටරි එක අපි බලමු දැන් charge කරන පාර්ට් එක. බැටරි එක charge කරන්න මෙන්න මෙහෙමයි. මුලින්ම සීට් එක යට තියෙන මෙන්න මේ ලීවර් එක උඩට ඔබලා සීට් එක මේ විදියට පහත් කරන්න. ඊට පස්සේ ඔයා යතුරු දාලා මෙන්න මේ විදියට පොඩ්ඩක් තද කරලා මේ පැත්තට කැරකුවට පස්සේ ඔයාට බැටරි එක අතින් මේ විදියට ඇදලා ගන්න පුළුවන්. එළියට අරගත්තට පස්සේ ආ බැටරි එකේ මෙතන තියෙන පෝට් එකට charge එක ගහන්න ඕනේ. charge එක ගැහුවට පස්සේ ඔයාලට charge එකේ මේ විදිහට කොළ පාටින් light එක indicate කරනවා. ඊට පස්සේ ඔයා බය වෙන්න එපා. මෙතනින් මෙයා charge එකට ගැහුවට පස්සේ පොඩ්ඩක් වෙලා ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ light එක රතු පාට වෙනවා. ඉතින් සාමාන්‍ය මේ බැටරි එක full charge වෙන්න පැය 4කට ආසන්න කාලයක් තමයි ගත වෙන්නේ. ඉතින් මේ බැටරි එක full charge වුණාට පස්සේ ඔයාලට කොළ පාටින් indicate කරાવી. ඉතින් බැටරි එක plug එකට ගහලා charge කරාට පස්සේ අනිවාර්යයෙන්ම පැය 4කින් ගලවන්න. මොකද මේ බැටරි එක ඔයා හොඳ කන්ඩිෂන් එකකින් පාවිච්චි කරන්න නම් මේක ඕවර් charge කරන්න දෙන්න හොඳ නැහැ. ඒ වගේම තමයි බැටරි එක බිඳුවට බහිනකම් ඉන්නත් හොඳ නැහැ. ඉතින් මේ කියන ස්ටෙප්ස් ටික ඔයා අනුගමනය කරා නම් ඔයාලට බැටරි එකත් හොඳ කන්ඩිෂන් එකකින් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. right. දැන් අපි යමු මෙයාගේ මේන්ටනන්ස් පාර්ට් එකට. ඉතින් ඔයා මේ Mammoth එක ගොඩක් හොඳට මේන්ටේන් කරා නම් ඔයාට ලොකු කාලයක් මේ බයිසිකල් එක හොඳ කන්ඩිෂන් එකකින් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මුලින්ම ඔයා සාමාන්‍ය රයිඩ් එකකට ගියාට පස්සේ වැස්ස
බස් එක සාමාන්‍යයෙන් තෙමුණ ඉතින් ඔයා ගෙදර ඇවිල්ලා රෙදි කෑල්ලකින් මේ බයිසිකල් එක ඉතින් හොඳට පිහිදලා තියාගන්න. ඒ වගේම තමයි අපේ කන්ට්‍රෝල් එක. ඔයාට බලා ගන්න පුළුවන් මේකේ කන්ට්‍රෝල් එක මේ තියෙන යට. ඉතින් කන්ට්‍රෝල් යුනිට් එකට ඔයා වතුර යන්න දෙන්න එපා. ඒක අපි අනිවාර්යයෙන්ම කියනවා කන්ට්‍රෝල් යුනිට් එකට වතුර ගියොත් කන්ට්‍රෝල් යුනිට් එකට ඒක ඩැමේජ් වෙනවා. එහෙම වුණොත් මේකේ අනිත් ඉලෙක්ට්‍රික් පාර්ට් එක සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ නැති වෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම කන්ට්‍රෝල් යුනිට් එක පරිස්සම් කරගන්න. ඉතින් මේක කන්ට්‍රෝල් යුනිට් එකේ තියෙන මේ යට අනිවාර්යයෙන්ම ඔයා වතුරක දානවා නම් මේ බයිසිකල් එක අනිවාර්යයෙන්ම මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒ වගේම තමයි යන්න රයිඩ් එකක් යන්න කලින් රයිඩ් එක යන්න කලින් අපි මේ ඉස්සරහා බයිසිකල් එකේ තියෙනවා ක්වික් රිලීස් එකක්. ඉතින් මේ ඉස්සරහා රෝදේ වාර ක්වික් රිලීස් කරන්න තමයි මේ අපි මේක නට් එක හයි කරලා තින්නේ. ඉස්සරහා රෝදේ ලේසියෙන්ම ගලව ගන්න හයි කරන්න තමයි ඒක හයි කරලා තින්නේ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ ක්වික් රිලීස් එක මේ විදිහට තද කරලා පල්ලෙහා පැත්තට නවන්න ඕනේ. එතකොට තමයි රෝදේ හොඳට තදලා තින්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේක හදිස්සියවත් බුරුල් වුණොත් ඉතින් ඔයා වැඩි වේගකින් යනකොට මේ රෝද ඉස්සරහා රෝදේ බුරුල් වුණොත් ඉතින් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම බයිසිකල් එක රයිඩ් කරන්න කලින් ඒ ගැන අනිවාර්යයෙන්ම බලන්න. ඊට පස්සේ ඔයා රයිඩ් කරන්න කලින් අනිවාර්යයෙන්ම මෙයාගේ හුලං එයා ප්‍රෙෂර් එක චෙක් කරනවා. ඉතින් අතින් ඔබලා බලන්න පුළුවන්. ඒ වගේ වාඩි වුණාට පස්සේ බලන්න පුළුවන් කොහොමද එයා ප්‍රෙෂර් එකේ තත්ත්වය කියලා. ඊට පස්සේ සමහර බයිසිකල් වල දැකලා ඇති බයිසිකල් චේන් එකේ සෑහෙන විදියට මචං තට්ටු පිටින් කුණු බැඳිලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඔයාලට පුළුවන් බයිසිකල් එක රයිඩ් කරලා ඉවර වුණාට පස්සේ රෙදි කෑල්ලකින් මෙන්න මේ විදියට චේන් එක හොඳට පිරිසිදු කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් බයිසිකල් ඔයිල් ටිකක් දාලා අයිමත් ඕනනම් ඔයිල් වැඩිපුර දාන්නත් එපා. ඔයිල් දාලා වැඩි වුණොත් මේ විදියට අයිමත් පොඩ්ඩක් බයිසිකල් රෙදි කෑල්ලකින් පිහදැම්මනම් වැඩේ හරි. ඒ වගේම තමයි මේක ප්‍රෙෂර් ගන්න එකකින් හොදන්න යන්න එපා. ඒකට හේතුව මේ ප්‍රෙෂර් ගන්න එකේ තියෙන ප්‍රෙෂර් එක නිසා ඉලෙක්ට්‍රික් යුනිට් එකට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. රයිට් ඉතින් ඔයාලට ප්‍රශ්නයක් විදියට ඇති මෙයාට හෙල්මට් එකක් යූස් කරන්න ඕනද නැද්ද කියලා. නෑ. ඇත්තටම මෙයාට හෙල්මට් එකක් යූස් කරන්න ඕනේ නෑ. නමුත් ඔයාගේ ආරක්ෂාවට ඔයා හෙල්මට් එකක් යූස් කරනවා නම් ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම තමයි මෙයාට ලයිසන් ඉන්ෂුරන්ස් මුකුත්ම අවශ්‍ය වෙන්නේ නෑ. රයිට්. ඉතින් ඔයා දැනගන්න ඇති ඔයාට තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයාට තවත් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වගේම මේ බයිසිකල් එක ගැන දැනගන්න ඕන අයට අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි අපි අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට මේ බයිසිකල් එක මිලදී ගන්න අවශ්‍ය නම් මේ තියෙන නම්බර් එකෙන් ලුමාලා අපිව contact කරගන්න. See you guys in the next video.